Hello everyone, welcome back to my YouTube channel. අද මම vlog එකෙන් ඔයාලට අරන් එන්නේ රසම රස black pork curry එකක් හදන්නේ කොහොමද කියලා. අවශ්‍ය කරන ingredients ඔක්කොම මම වීඩියෝ එක පටන් ගද්දිම දැම්මා. එහෙනම් අපි දැන් black pork curry එක හදමු. ඔයාලා දකින්න ඇති ඉස්සෙල්ලා මම ඌරු මස් ටික අවශ්‍ය ප්‍රමාණ වලට කපා ගත්තා. දැන් මේ ඉක්මනට මම කරන්නේ ලුණු සුදු ලුණු අමු මිරිස් ටික කපා ගන්න එක. දැන් මේ ඕන කරන ingredients ටික කපා ගද්දී ඔයාලට කැමති විදිහට කැමති හැඩවලට කපා ගන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මෙතනදී ඔයාලට ඉඟුරු සුදු ලුණු ටික හොඳට තලලා ගන්නත් පුළුවන්. මම ලේසියට මෙතනදී කපලා තමයි ගත්තේ. දැන් මං කලිනුත් වීඩියෝ එකේ chicken curry recipe එකක් තමයි ඔයාලට අරන් ආවේ. මං හැබැයි හිතුවේ නැහැ මේ සැරේ black pork curry recipe එක ඔයගලන්ට අරන් එන්න. හැබැයි මට black pork curry එකක් හදන්නම හිතුණා. මොකද මට හොඳ pork හම්බුණා. ඒ හින්දා මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මම කොහොමද black pork curry එක හදන්නේ කියලා. දැන් මේ black pork curry එක හදන්න ස්පෙෂල් ingredients දෙකක් ඕනේ. ඒ තමයි පොල් බදලා ගන්න ඕනේ සහ හාල් බදලා ගන්න ඕනේ. මේ දෙක හොඳට බදලා අරගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් ඉස්සර නම් ගොඩක් අය ගලේ අඹරලානේ ගත්තේ. දැන් ඉතින් අපිට එහෙම අඹරන්න ගල් නෑනේ. ඒ හින්දා අපිට ලේසිම විදිහේ ඉතින් බ්ලෙන්ඩ් කරලා ගන්න එක. දැන් අපේ මේ busy schedule එකත් එක්ක අපි කොහොමවත් ලේසි දේවල් වලටනේ හුරු වෙලා තියෙන්නේ. ඒකේ හින්දා වැඩ ඉක්මනට කරගන්න නම් ලේසිම විදිහ තමයි පාවිච්චි කරන්න ඕනේ. ලේසිම විදිය හරි පාවිච්චි කරලා කෑම ටික රසට හදාගන්න තියෙනවා නම් ඒකම ඇතිනේ. ඒ හින්දා වැඩේ හිතන්න නැතුව අපි මේ ටික බ්ලෙන්ඩ් කරලා ගමු. දැන් මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ මේ ගානට වගේ මේ දෙකම බැද ගන්න. ගොඩක් කර ගන්න යන්න එපා. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ එන මික්ෂර් එක මේ වගේ ගානට බ්ලෙන්ඩ් කරගත්තාම ඇති. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඌරු මස් ටික එහෙම නැත්නම් පෝක් එක සීසන් කරගන්න. ඒකට මේ අවශ්‍ය කුළුබඩු ඔක්කොම මම එකපාරම දාගන්නවා. මම ඔයාලට ඉතින් මේ ටික වෙන වෙනම කියන්න ඕනේ නැහැනේ. මම අර ඉන්ග්‍රීඩියන්ට්ස් වල දාලා තියෙනවානේ අවශ්‍ය කරන කුළුබඩු ඔක්කොම. ඒ ඔක්කොම මේ වෙලාවේ මම ඌරු මස් එකට දාගන්නවා. දාගෙන මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. මේකට මම ඉස්සෙල්ලා බ්ලෙන්ඩ් කරගත්ත මික්ෂර් එකක් දාගත්තා. දැන් මේ ලෑස්ති වෙන්නේ ඌරු මස් එක හදාගන්න. ඉස්සෙල්ලාම මැටි වලදක් අරගෙන මේ වගේ ලිපෙන් තියලා තෙල් ටිකක් දාගන්නවා. අපි වැඩිය මේ වෙලාවේ තෙල් දාගන්න නැහැ. මොකද ඌරු මස් වල කොහොමත් තෙල් ගතිය තියෙනවා. අපි ගොඩාක් තෙල් දාගන්න ගියොත් වෙන්නේ පෝක් curry එකට තෙල් ගොඩාක් වැඩි වෙන එක. ඊට පස්සේ ලුණු සුදු ලුණු ටික මේ වගේ පිළිවෙලට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හොඳින් රන් ෆන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ ටෙම්පරාදුව හදද්දී විශේෂයෙන් මේ වගේ chicken curry එකක් හරි pork curry එකක් හරි නැත්නම් fish හරි මේ වගේ මොන හරි meat වගේ දෙයක් හදාගනිද්දී මේ ටෙම්පරාදුව හොඳට බැදෙන තරමට තමයි රස. මෙන්න මේ වගේ ගානට බැදුනට පස්සේ මම ඌරු මස් ටික මේකට එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේ මම අරන් තියෙන මැටි වලඳ නම් චුට්ටක් පොඩි මීට වැඩිය ටිකක් ලොකු මැටි වලඳක් අරගත්තොත් තමයි හොඳ. මගේ ළඟ මේ වෙලාවේ ටිකක් ලොකු මැටි වලඳක් තිබුණේ නැහැ මේ ඌරු මස් එක හදාගන්න. ඔයාලා ගනිද්දී හොඳට ඉඩ තියෙන මැටි වලඳක් ගන්න.
ඌරු මස් ටික ඉස්සෙල්ලා හොඳින් මික්ස් කරලා මම පියනකින් වහලා හොඳට මේ වගේ තැම්බෙන්න තිබ්බා. දැන් විනාඩි 10ක් විතර තැම්බෙන්න තිබ්බට පස්සේ තමයි මම මේ වතුර එකතු කරගන්නේ. මේ විදිහට වතුරත් එකතු කරගත්තට පස්සේ මම ආයෙමත් පියනෙන් වහලා මේක පැය කාලක් විතර හොඳට තැම්බෙන්න තියනවා. මේ පැය කාලකට පස්සේ තමයි ඌරු මස් එක මෙන්න මේ විදිහට තැම්බිලා තියෙන්නේ. ඔලුයි හාලුයි බැදගෙන හදාගත්ත මික්ෂර් එක දැම්ම නිසා තමා ඌරු මස් එක මේ වගේ බොරට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී මේක මාරම රසයි. ඉතින් මේ වගේ තව රෙසිපීස් ඔයාලා දැනගන්න ආසයි නම් මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන්